ආයුබෝවන් යාළුවනේ මගේ SLY YouTube channel එකට සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද මම කියන්න යන්නේ 2023 NSL සිව් දින ක්‍රිකට් තරඟාවලියේ අවසාන මහා තරඟය පිළිබඳවයි. අවසාන මහා තරඟයේදී ශිරාජ් සුපිරි පන්දියාවමක නිරත වුණා. 2023 NSL සිව් දින ක්‍රිකට් තරඟාවලියේ අවසාන මහා තරඟය දඹුල්ල කණ්ඩායම හා ගාල්ල කණ්ඩායම අතර පැවැත්වෙනවා. ගාල්ල කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ශිරාස් මේ තරඟයේදී දෙවැනි ඉනිමේදී කඩුළු 5ක් දවා ගැනීමට සමත් වෙනවා. තරඟය පැවැත්වෙන්නේ දඟපන්දු යවන්නන්ගේ පාරාදීසයක් වන ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී. බොහෝ ක්‍රිකට් විචාරකයින්ගේ මතය අනුව මෙවැනි ක්‍රීඩා තුලින් බොහෝම දක්ෂ ක්‍රීඩකයින් බිහිවීම ශ්‍රී ලංකාවේ අනාගත ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතියට විශාල බලපෑමක් එල්ල කරන බවයි.